Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔන්න ඉතින් මම අද ඔයාලට අරන් ආවේ මගේ night time hair care routine එක. අපි හැමෝම කැමතිනේ ලස්සන හෙල්දි hair එකක් තියාගන්න. හැබැයි මම හිතන්නේ කොණ්ඩේ ලස්සනට තියාගන්න කලින් අපි අපේ කොණ්ඩේට ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. අපේ කොණ්ඩේ දිග වුණත්, කොට වුණත්, තික් වුණත්, තින් වුණත්, ස්ට්‍රේට් වුණත්, කර්ලි වුණත් ඒක අපේම කොටසක්නේ. ඉතින් ඒ නිසා අපි අපේ hair එකට ආදරෙන් සලකන්න ඕනේ. hair care කියන්නේ මගේ කොණ්ඩේ ලස්සන නැහැ ඒක වෙනස් කරන්න ඕනේ කියන එක නෙවෙයි. hair care කියන්නේම මේ මගේ කොණ්ඩේ. ඒ නිසා මම මේකට ආදරෙන් care කරනවා කියන එකෙන්. ඉතින් ඔයාලට හැමදාම මම මතක් කරන්න කැමති ළමයි love your hair and love yourself. ඉතින් අපිව ලස්සනට දැක්කොත් තමයි වෙන කෙනෙක්වත් අපිට ලස්සනට පේන්නේ. ඉතින් ඒ කතාවට ඔයාලත් මාත් එක්ක එකඟද? අපි දවස පුරාම කොච්චර බිසි වුණත් රැට නිදාගන්න කලින් විනාඩි කිහිපයක් අරන් අපේ කොණ්ඩෙට වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මම රැට නිදාගන්න කලින් මගේ කොණ්ඩෙට කරන සිම්පල් ස්ටෙප් ටික. මේක ගොඩක් වෙලා යන සංකීර්ණ රූටින් එකක් නන් නෙවෙයි. ඔයාටත් ඔයාගේ hair type එකට ගැලපෙන විදිහට මේකෙන් ideas අරගෙන ඔයාගේම night time hair care routine එකක් හදාගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් වැඩි කතා නැතුව මගේ simple night time hair care routine එක බලන්න යමු. හරි ඉතින් මගේ night hair care routine එකේ මුල්ම step එක තමයි ළමයි කොණ්ඩේ හොඳට ගැට නැති වෙනකම් පීර ගන්න එක. ඉතින් ළමයි කොණ්ඩේ පීරද්දී මම මෙන්න මේ විදිහට සෙක්ෂන් දෙකකට වෙන් කරගන්නවා. මම මෙහෙම සෙක්ෂන් දෙකකට වෙන් කරගන්න ළමයි කොණ්ඩේ පීර ගන්න එක ගොඩක් ලේසි ඒ වගේම ගැට ටිකත් හොඳට කැඩෙනවා. මොකද අපි එකකට කරලා අපි කොණ්ඩේ පීරන්න ගියාම කොණ්ඩේ ගැට කැඩෙන ප්‍රමාණය අඩුයි. මෙන්න මේ විදිහට සෙක්ෂන් දෙකකට බෙදලා කොණ්ඩේ ගැට කඩනකොට කොණ්ඩේ තියෙන ගැට ටික හොඳට කැඩෙනවා. ඉතින් ළමයි මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කිව්වනේ මම ලොකු දැති පනා වලින් කොණ්ඩේ පීරන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම මට ලොකු දැති පනා වලින් කොණ්ඩේ පීරද්දි මගේ කොණ්ඩේ යනවා කියලා දැනෙනවානේ. මන්ද ළමයි ඔයාලටත් එහෙමද? මට නම් එහෙම තමයි දැනෙන්නේ. ඉතින් මම කොණ්ඩේ පීරන්නේ මෙන්න මේ මගේ පනාවෙන්. මම කොණ්ඩේ පවන්න ගත්ත කාලේ ඉඳන්ම මෙන්න මේ පනාවෙන් තමයි ළමයි පීරන්නේ. මම මේ පනාව නැති වෙනවට හරි බයයි ළමයි. මම හරි පරිස්සම් කරන දෙයක් තමයි මගේ මෙන්න මේ පනාව. ඉතින් ළමයි ඔයාලටත් දිග කොණ්ඩයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට කොණ්ඩේ අත වටේ පටල ගන්න. ඒකලා පොඩ අරගෙන කොණ්ඩේ මෙන්න මේ විදිහට පීර ගන්න. එතකොට අපිට හොඳට ගැට ටික කඩා ගන්න පුළුවන්. ඉතින් ළමයි අපි දවස පුරාම එහෙම යනවා වැඩ කරනවා. ඒ නිසා දවස අවසානයේදී අපිට අපේ ඇඟට ලොකු මහන්සියක් දැනෙනවානේ. ඒ වගේම තමයි ළමයි අපේ කොණ්ඩෙටත් දවස අවසානයේදී අපේ කොණ්ඩෙටත් මහන්සිය කියන දේ දැනෙනවා. මොකද දන්නවද දවස අවසානයේදී අපේ කොණ්ඩේ ගැට ගැහිලා ඩ්‍රයි වෙලා ෆ්‍රිසි වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපි දවස් 30ම කොණ්ඩේ පීර ඉන්නේ නැහැ ළමයි. දවස් අවසානයේ තමයි කොණ්ඩේ දිහා අපහු හැල්ලා බලන්නේ. ඉතින් ඒ නිසා දවස් අවසානයේදී අපේ කොණ්ඩෙට හරි සාත්තුවක් දෙන එක ගොඩක් වැදගත්. ඒ නිසා මම නම් නිදාගන්න කලින් මගේ කොණ්ඩේ මෙන්න මේ විදිහට හිමීට පීර ගන්නවා. හැබැයි මම මෙතනදී ගොඩක් වැදගත් දෙයක් ඔයාලට කියන්න ඕනේ. කොණ්ඩේ පැටලෙලා තිබුණොත් එහෙම එකපාරටම ඇදලා කොණ්ඩේ පීරන්න එපා. මුලින්ම ඔයාගේ ඇඟිලි තුඩු වලින් මෙන්න මේ විදිහට කොණ්ඩේ තියෙන ගැට ටික පුළුවන් නම් ලිහා ගන්න. ඒකලා කොණ්ඩේ පීරන්න පටන් ගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම නම් ඉතින් මුලින්ම කොණ්ඩේ අගින් පටන් අරගෙන හෙමින් ඉහළට තමයි පීරගෙන එන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට කොණ්ඩේ පීරනකොට කොණ්ඩේ කැඩලා යන්න තියෙන ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන් ළමයි.
අපි අපේ කොණ්ඩේ ලස්සනට තියාගන්න නම් අපේ කොණ්ඩේට ආදරය කරන්නම ඕනේ ළමයි. හෙයා ගියා කියන්නෙම ලොකුම ලොකු මිල අධික ප්‍රොඩක්ට්ස් අරන් කොණ්ඩේට දාන එක විතරක් නෙවෙයි. අපි දිනපතා කොණ්ඩේ හැන්ඩල් කරන විදිහත් අපේ හෙයා කෙයා එකේ කොටසක්. ඒ නිසා අද ඉඳන් කොණ්ඩේ පීරද්දී හරි පරිස්සමෙන් කොණ්ඩේ පීරන්න. ඔයාලටම ගැලපෙන හෙයා කෙයා රූටින් එකක් හදාගන්න. ඉතින් මං කලිනුත් මගේ මෝර්නින් හෙයා කෙයා රූටින් එකක් අරන් ආවා. ඉතින් මං අද ඔයාලට මගේ නයිට් ටයිම් හෙයා කෙයා රූටින් එකක් අරන් ආවා. ඇත්තටම ළමයි මං හරි කැමතියි ඔයාලත් මගේ හෙයා කෙයා රූටින්ස් වලින් ඔයාලගේ කොණ්ඩෙටත් මොනවා හරි අයිඩියා එකක් ගන්නවා නම් මං ඒකට හරිම කැමතියි. ඉතින් ඔයාලත් මේ වීඩියෝස් බලලා ඔයාලගේ හෙයා කෙයා රූටින් එකට අයිඩියා එකක් අරගෙන හරි හෙයා කෙයා රූටින් එකක් හදාගන්න. ඉතින් මං ඊළඟ ස්ටෙප් එක විදියට කරන්නේ මගේ හෙයා එකට ඇති තරමට ඔයිල් ටිකක් යූස් කරන එක. ඉතින් මං ගොඩක් දාන්නේ නෑ. මං ගොඩක් දානවා මම නාන්න කලින්. හැබැයි මං ඇති තරමට තමයි මං ඔයිල් දාන්නේ පොඩ්ඩක්. ඉතින් මං ඔයාලට කලින් වීඩියෝ එකකදීත් කිව්වා මට ඔයිල් නැතුව ඉන්න බෑ. මගේ ඔළුව කැක්කම හැදෙනවා. ඉතින් ඒ නිසා මම මගේ හෙයා එකට ඔයිල් ඇප්ලයි කරලම තමයි තියෙන්නේ. ඉතින් ළමයි මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් පොඩ්ඩක් අරගෙන මම මගේ කොණ්ඩේ ඇප්ලයි කරගන්නවා. මම නයිට් හෙයා කෙයා රූටින් එකේදී විශේෂයෙන්ම අටෙන්ෂන් එක දෙන්නේ හෙයා එන්ඩ්ස් වලට. මොකද අපේ අග තමයි සාමාන්‍යයෙන් පරණම කොටස. ඒ නිසා එන්ඩ්ස් ටික ඩ්‍රයි වගේ දැනෙනවා නම් අපි තෙල් එකක් හරි සීරම් එකක් හරි යූස් කරන්න ඕනේ. අපේ කොණ්ඩේ දවසින් දවස වැවෙද්දී ඒ අග කොටසට ගොඩක් කාලයක් හිරු එළියට නිරාවරණය වෙනවා, දූවිල්ල වැටෙනවා, ඒ වගේම හීට් එක ස්ටයිල් කරනකොට ඒ දේවල් වලට මූණ දෙන්න වෙනවා. ඒ නිසා සමහර වෙලාවට අපේ හෙයා එන්ඩ්ස් ටික ගොඩක් වෙලාවට ඩ්‍රයි වෙනවා, රෆ් වෙනවා, ෆ්‍රිසි වගේ වෙන්න පුළුවන්. ඒ වගේම එන්ඩ්ස් ටික පැටලෙන්න පුළුවන්. ඉතින් රෑට අපි වැඩිපුර අවධානය දෙන්න ඕනේ මේ අපේ හෙයා එකේ එන්ඩ්ස් වලට. ඉතින් එන්ඩ්ස් වලට තමයි අපේ ඔයිල් එකක් හරි සීරම් එකක් හරි ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් වැඩිපුර ඇප්ලයි කරන්න ඕනේ අපේ හෙයා එන්ඩ්ස් වලට. ඉතින් ඔයාලත් හෙයා එන්ඩ්ස් වලට ඔයිල් එකක් හරි සීරම් එකක් හරි ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඉතින් මගේ ඊළඟ ස්ටෙප් එක තමයි මගේ ස්කැල්ප් එක මසාජ් කරන එක. මේක මගේ නයිට් රූටින් එකේ මම ගොඩක් ආසම පාර්ට් එකක්. විශේෂයෙන්ම දවස පුරාම අපි වැඩ කරලා බිසි වෙලා ඉඳලා රැට නිදා ගන්න කලින් ස්කැල්ප් මසාජ් එකක් ටික වෙලාවක් දෙනවා කියන්නේ ළමයි මාර රිලැක්සින්. ඉතින් මම මේක කරන්නේ මගේ ෆින්ගර් ටිප්ස් වලින්. ඉතින් මම මෙන්න මේ විදිහට ටික වෙලාවක් මගේ ෆින්ගර් ටිප්ස් වලින් මගේ ස්කැල්ප් එක මසාජ් කරනවා. ඉතින් හරිම මුදු විදිහට ෆින්ගර් ටිප්ස් වලින් සර්කියුලර් මූව්මන්ට් වලින් ස්කැල්ප් එක මසාජ් කරන්න ඕනේ. ඔයාටත් පුළුවන් නම් මේක විනාඩි 3-5ක් වගේ කරන්න. හැබැයි ස්කැල්ප් මසාජ් එකක් කරනවා කියලා ගොඩක් තදින් ප්‍රෙස් කරන්න යන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාලගේ ස්කැල්ප් එක තුවාල වෙන්න පුළුවන්. ඉතින් මම මගේ ෆින්ගර් ටිප්ස් වලින් මසාජ් කරාට පස්සේ මම මේ ස්කැල්ප් මසාජ් එකෙනුත් ටික වෙලාවක් මගේ ස්කැල්ප් එක මසාජ් කරගන්නවා. ඉතින් ළමයි කොණ්ඩේ ඝනකමට මහතට වවා ගන්න ඕන නම් තියෙන එකම විසඳුම තමයි ළමයි මෙන්න මේ විදියට උදේට හවසට හොඳට ස්කැල්ප් එකට මසාජ් එකක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි ළමයි කොණ්ඩේ මෙන්න මේ විදියට පහළ අතට දාලා කොණ්ඩේ ටික වෙලාවක් මෙන්න මේ ස්කැල්ප් මසාජ් එකෙන් මසාජ් කරගන්න. කොණ්ඩේ පහළට දාලා මසාජ් කරන එක අපේ කොණ්ඩේට ගොඩක් වැදගත් කොණ්ඩේ දික් වෙන්න. ඉතින් මම ඊට පස්සේ කරන්නේ මගේ කොණ්ඩේ ගොතා ගන්න එක. ඉතින් මම කොණ්ඩ දෙකක් තමයි ගොතා ගන්නේ. මොකද කොණ්ඩේ ගැට ගැහෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ළමයි මම ගොඩාක් දුරට මගේ කොණ්ඩේ ගැට ගැහෙන එක නවත්ත ගන්න පොඩි පොඩි දේවල් වලින් හරි උත්සාහ කරනවා. මොකද කොණ්ඩේ ගැට ගැහුනොත් එහෙම ඒක
කොණ්ඩේ ගැට ටික කඩා ගන්නත් අමාරුයි. ඒ වගේම කොණ්ඩේ ගැට කඩන්න ගියාම කොණ්ඩේ සෑහෙන්න යන්න බලනවානේ. ඉතින් ඒ නිසා මම මගේ කොණ්ඩේ ගැට ගැහෙන ප්‍රවණතාවය අඩු කරගන්න සෑහෙන උත්සාහ කරනවා. හරි ඉතින් මං මගේ කොණ්ඩ දෙකම ගොතා ගත්තා. ඉතින් ළමයි ඔයාලට කියන්න ඕන ඔයාලා කොණ්ඩේ ගොතද්දී එකක් හරි දෙකක් හරි කොණ්ඩේ ගොතනකොට ගොඩක් තදට කොණ්ඩේ ගොතන්න යන්න එපා. කොණ්ඩේ ලාවට ගොතන්න. ඉතින් මෙන්න මේ විදිහට ගොතා ගන්න. ඊට පස්සේ තද වූල් බෑන්ඩ් දාන්න එපා. ස්ක්‍රන්චි එකක් වගේ තියනවා නම් ඒක දාන්න. ඉතින් එතකොට කොණ්ඩේ තද වෙන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් තියෙන විදිහට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ කොණ්ඩේ ගොතා ගත්තේ. ඉතින් ළමයි මේක තමයි මගේ සිම්පල් නයිට් ටයිම් hair care routine එක. මට හිතෙන විදිහට hair care කියන්නේ අපේ කොණ්ඩේ ලස්සන කරගන්න එක විතරක් නෙවෙයි. ඒක අපි අපිටම ආදරය කරන පොඩි ක්‍රමයක්. දවස කොච්චර බිසි වුණත් රැට විනාඩි කිහිපයක් අපි වෙනුවෙන් වෙන් කරගන්න. කොණ්ඩේ හිමින් කෝම් කරගන්න, ස්කැල්ප් මසාජ් කරගන්න, රිලැක්ස් වෙන්න, ඒ පොඩි දේවල් පවා අපේ self care routine එකේ කොටසක් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් අද රෑ මේ රූටින් එකෙන් ඔයාලට ගැලපෙන ස්ටෙප් කීපයක් හරි අරගෙන try කරලා බලන්න. ඔයා රෑට කොණ්ඩෙට කරන ෆේවරිට් hair care ස්ටෙප් එකක් තියෙනවා නම් ඒක මොකක්ද කියලාත් කමෙන්ට් එකකින් මට කියාගෙන යන්න. ඉතින් ඒ කමෙන්ට් එක මට විතරක් නෙවෙයි මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් තවත් ලස්සන hair care වීඩියෝස් එක අපි ආයෙත් හම්බෙමු. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.